අයිබෝන් කියල පිළිගන්නවා එස්සල් කාරස් YouTube චැනල එකට ඉතිං මහිතන් අප මේ රිවීඩක් ගෙනාවේ අවුරුදු දෙකතුනකටර පස්සේ ඉතිං අපේ අද ගෙනල්ල තියෙන්නේ මැස්ඩ2 දෙදස් දාසේ ගෙන්කි එඩිෂන් එක හැච්බැක් කා එකක් ඒවගේ මුගන් පොඩි අඩුවත් තේරන ඇති විමුක්ති අද වීඩියෝ ගෙනෑ මොකද යාට තිබ ශෙඩුල් එක පොඩ්ඩක් වීඩියට එන්න බැරුණා ඉතින් අදක් බල මොකද මේ මැස්ට ගෙන්කි එඩිෂන් එක කියන්න මොකක්ද මේ මැස්ට එක කායක තියෙන ෆීචස් මොනාද ඒවගේම මේක දැන් මිල ගන්න කොහොමද මේක තියෙන හොඳ මොනාද නරක මොනාද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු එහෙනම් stay tuned. ඉතින් අපි මැස්ටර් 2 එකේ ෆ්‍රන්ට් view එක ගැන කතා කරනවා නම් අපිට මේ හෙඩ් ලැම්ප් එක තමයි හම්බෙන්නේ daytime light එක LED scoop light එක LED high beam light එක තමයි අපිට හම්බෙන්නේ ඒ වගේම මෙතනින් අපිට සිග්නල් ලැම්ප් එක බලා ගැනීම හැකියාව තියෙනවා. එතනින් පල්ලෙහාට අපිට fog lamp එක බලන්න පුළුවන් traditional fog lamp එකක් එන්නේ LED නෙමෙයි. ඒ වගේම ඉස්සරහා මෙම red strip දෙකක් එක්ක ඒකත් අපි after market setup කරපු එකක් තමයි තියෙන්නේ. ඒක අපිට original එකක් තියෙනවා. ඒ වගේම යට මෙම silver chrome lining එකක් ගිහිලා තියෙනවා. ඉතින් මේ උඩ තියෙන black stripe දෙකත් after market තමයි දාලා තියෙන්නේ. ඉතින් මෙතන පල්ලෙහාට ආවම ඔයගලන්ට පොඩි ලිප් එකක් බලන්න පුළුවන්. ඒකත් ආෆ්ටර් මාකට් සෙට් කරපුවා මේකට ඔරිජිනල් එන ලිප් එකක් නෙමෙයි. ඉතින් අපි ටයර්ස් ගැන කතා කරනවා නම් අපිට හම්බෙන්නේ 16 inch alloy wheel එකක්. මේක ඔරිජිනල් alloy wheel එක. ලග්නට්ස් 4ත් එක්ක Mazda logo එක තියෙනවා. ඒ වගේම රෝද 4ටම ඩිස්ක් බ්‍රේක් තමයි අපිට හම්බෙන්නේ. ඒ වගේම අපි ඉස්සරහට ගියාම අපිට වින්කර් මිරර්ස් එක්ක ඒ කියන්නේ සිග්නල් ලයිට් එකත් මිරර් එකනම ඇටච් කරලා තමයි සයිඩ් මිරර්ස් අපිට හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපි වාහනේ සයිඩ් view එක බැලුවම අපිට බලා ගන්න පුළුවන්. අපි රියව් එක ගැන ගත්තාම අපිට මෙතන ටේල් ලැම්ප් එක හම්බ වෙනවා. ඒක බ්ලැක්ඩ් අවුට් කරලා තියෙන මේ සාමාන්‍යයෙන් ක්ලියර් එන්නේ. Mazda 2 ලෝගෝ එක මෙතනින් අපිට බලන්න පුළුවන්. ඒ වගේම රියව් එක ෆුල් බැලුවම මේ වගේ තමයි පේන්නේ. ඒ වගේම අපිට ඒගොල්ලන්ගේ Sky Active ටෙක්නොලොජි කියන එක මෙතන එම්බ්ලම් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි උගලන්ට සයිඩ් එකෙන් බැලුවම පේන්නේ. ඒ වගේම පල්ලෙහා මෆ්ල එක සහ මෙන්න මේ ආෆ්ටර් මාකට් තමයි මේ මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ මේ ෆින්ස් එකම දාලා. ඉතින් අපි එතනින් උඩට ගියාම අපිට මේ වගේ රියර් වයිප් එක හම්බෙලා තියෙනවා. ඒ වගේම හයි මවුන්ටඩ් බ්‍රේක් ලැම්ප් එක අපිට බලා ගන්න පුළුවන්. අපි මේක බූට් එක ඕපන් කරලා බලමු කොහොමද කියලා. ඉතින් අපිට මේක සීට්ස් ඔහොම උඩට උස්සලා තියෙද්දී ලීටර් 250 280ක් අතර බූට් ස්පේස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන ලයිට් එකක් හම්බෙලා තියෙනවා බූට් ස්පේස් එකට. ඒ වගේම මෙතනින් අපිට අපේ ජැක් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මෙතන මෙන්න මේ පල්ලෙහා කොටස උඩට ඉස්සුවම අපිට ස්පෙයා වීල් එක හම්බ වෙනවා. ඒ වගේම ටූල් කිට් එක ඒ ටික බලා ගන්න පුළුවන්. ඔරිජිනල් ස්පෙයා වීල් එකකුත් එක්ක. ඉතින් මෙන්න මෙහෙම අපිට මේක ඉස්සරහා يعني පැසෙන්ජර් සයිඩ් එකේ සීට් දෙක කොහොම නැවුවම මේ වගේ ලොකු බූට් ස්පේස් එකක් ගන්නවා. සාමාන්‍යයෙන් මේක සීට් දෙක නැවුවට පස්සේ ලීටර් 950ක් දක්වා බූට් ස්පේස් එක එක්ස්ටෙන්ඩ් කර ගැනීම හැකියාව තියෙනවා මේ Mazda 2 වාහනේ. ඉතින් සීට් ෆෝල්ඩ් කරලා තියෙද්දි මෙන්න මේ වගේ තමයි බූට් ස්පේස් එක නම් බැලුවම පේන්නේ.
මෙන්න මේ වගේ ඉඩක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් අපි මේ අපෝල්ස්ට්‍රි ගැන කතා කරාම මෙහෙම නිකල් ඩෝ හැන්ඩලයක් හම්බෙලා තියෙනවා ලොක් අන්ලොක් බටනත් එක්ක. ඒ වගේම ඉලෙක්ට්‍රික් වින්ඩෝ හම්බෙලා තියෙනවා. මේ වගේ කාබන් ෆයිබර් ටෙක්ස්චර් එකක් තමයි මෙතන ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම ග්‍රැබ් හැන්ඩල් එක තියෙනවා. දැන් මම මේක ඉස්සරහා සීට් එක හදලා තියෙන සාමාන්‍යයෙන් අඩි 5යි 6ක වගේ කෙනෙක් යනකොට වගේ. එතකොට අපිට මේ වගේ ලෙග් රූම් එකක් හම්බෙලා තියෙනවා පිටිපස්ස යන එක්කෙනාට. ඉතින් හෙඩ් රූම් එක ගැන ගත්තම මෙන්න මේ වගේ තමයි අඩි 6ක එක්කෙනෙක්ට හෙඩ් රූම් එක හම්බෙන්නේ. පිටිපස්සේ සීට් ගැන කතා කරාම මේ පොඩි නිකන් ස්පෝටි වයිබ් එකක් තියෙනවා. නිකන් මේ මෙතන රතු පාට ස්ටිචින් එක හදන මෙතනත් උගන්න වෙන ඇති රතු පාට ස්ටිචින් එකක් ගහගෙන ඒ වගේ මේක කන්ටිනියු වෙලා තියෙනවා. පල්ලෙහා මෙතෙන් එනකම්ම මෙතන ත්‍රෙඩ් ස්ටිචින් එකක් බලන්න පුළුවන්. ඒ වගේම සේෆ්ටි ෆීචර් එක විදිහට මෙතන ISOFIX චයිල්ඩ් සීට් ෆන්ක්ෂන් එක දීලා තියෙනවා පිටිපස්සේ සීට් එකට. එතකොට මේකේ හෙඩ් රෙස්ට් එකක් තමයි ඇඩ්ජස්ටබල් හෙඩ් රෙස්ට් නෙමෙයි එන්නේ. සීට් එකට ෆික්ස් කරපු හෙඩ් රෙස්ට් එකක් තමයි එන්නේ. එතකොට අඩි 6 කෙනෙක් වගේ ඉඳගත්තම සාමාන්‍යයෙන් යාට හෙඩ් රෙස්ට් එක කියන්නේ හරියටම ඔළුවටම සෙට් වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් බෙල්ල හරියට වගේ තමයි සෙට් වෙන්නේ. ඒක ලොකු අවුලක් කියන්නත් බෑ. හැබැයි අර ඇක්සිඩන්ට් එකකදී විප්ලාෂ් එකකදී ඔළුව පිටිපස්සට යන්න තියෙන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වුණාට හෙඩ් රෙස්ට් එක නැති වාහනයකට වඩා සිකියුර් ගතියක් තියෙනවා. ඒකට මේ හෙඩ් රෙස්ට් එක ඇඩ්ජස්ට් කරන්න තාවනම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. කැබ් හැන්ඩල් සම්බෙලා තියෙනවා පැසෙන්ජර්ස්ලා තුන් දෙනාටම. ඒ කියන්නේ ඉස්සරහා පැසෙන්ජර්ටයි පිටිපස්සේ පැසෙන්ජර්ස්ලා දෙන්නටම කැබ් හැන්ඩල් සම්බෙලා තියෙනවා. ඒ වගේම කෝට් එකක් එල්ල ගන්නවා වගේ හුක් එකක් හම්බෙලා තියෙනවා පැසෙන්ජර්ස්ලා දෙන්නටම පිටිපස්සේ. පිටිපස්සට රූම් ලයිට් එකක් හම්බෙලා තියෙනවා. හැබැයි ස්විච් එකක් නැහැ. ඒ කියන්නේ මේක මෙතනින් ඔපරේට් කරන්න විදියක් නැහැ. ඒක ඔපරේට් වෙන්නේ ඉස්සරහා මෙතන තියෙන මෙන්න මේ සිංගල් ස්විච් එකෙන්ම තමයි මෙන්න මේ ලයිට් එකත් ඔපරේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉස්සරහා පැසෙන්ජර්ගේ සීට් එකේ පිටිපස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ නිකන් පොකට් එකක්. ඒකේ අපිට සාමාන්‍යයෙන් ෆයිල් එකක් වගේ දාගන්න බොටල් එකක් දාගන්න වගේ පුළුවන්. ඒක අනිත් සයිඩ් එකට හම්බෙලා නැහැ. අර ඉස්සර පැසෙන්ජර් සයිඩ් එකේ පිටිපස්සට විතරයි හම්බෙලා තියෙන්නේ. අපි මේකේ ඩ්‍රයිවර් සයිඩ් එක ගැන කතා කරාම අපිට හම්බ වෙනවා අර වගේම නිකල් නිකන් සිල්වර් ප්ලේට් වගේ නිකල් ප්ලේට් ඩෝ හැන්ඩල් එකක් හම්බ වෙනවා ලොක් අන්ලොක් බටන් එකත් එක්ක. මේකේ සෙන්ට්‍රල් ලොකින් එක ගත්තම අපිට මෙතන හම්බෙන්නේ ලොක් අන්ලොක් බටන් එක. දොරවල් හතරම ලොක් කරගන්න. එතකොට මෙන්න මේක තමයි අපේ දොරවල් හතරම ලොක් කරන බටන් එක විදියට මේක යූස් වෙන්නේ. ඒ වගේ මෙතනින් පල්ලෙහාට ආවම අපිට හම්බ වෙනවා මේ ඉස්සරහා ඩෝර් මිරර්ස් කන්ට්‍රෝල් කරගන්න ජෝයිස්ටික් එක වගේ බටන් එකක් තියෙන්නේ. මේක අපිට මැද්ද තිබ්බම ලෙෆ්ට් රයිට් දෙකටම නැතුව මැද තියාගන්න පුළුවන්. ඒ වගේ මේක ආර කවුරුද දැම්මම ඒ කියන්නේ මේ ඩ්‍රයිවර් සයිඩ් එකේ රයිට් සයිඩ් මිරර් එක. එතකොට මේක අපි කන්ට්‍රෝල් කරගන්න නම් මේක ජෝයිස්ටික් එකක මෙහෙම දකුණට වමට තමයි තියෙන්නේ. එතකොට මේක දකුණට කරාම මිරර් එක දකුණට වෙනවා. වමට කරාම මිරර් එක වමට වෙනවා. ඒ වගේ උඩට පහළට අපිට ඇඩ්ජස්ට් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක මිරර්ස් ෆෝල්ඩ් කරගන්නවා නම් අපිට මේක පල්ලෙහාට දැම්මම මිරර් එක ෆෝල්ඩ් කරගන්න පුළුවන්. ආයේ මේක උඩට කරාම මෙහෙම රයිට් සයිඩ් එකට හරි මැද්දට හරි දැම්මම මිරර් එක ආයේ අන්ෆෝල්ඩ් කරගන්න පුළුවන්. දැන් මේ ෆෝල්ඩ් එකේ තියෙන්නේ මේක ආයේ මම මෙහෙට කරාම මිරර් එක අන්ෆෝල්ඩ් වෙනවා. ඒ වගේම මෙතනින් අපිට පිටිපස්සේ වින්ඩෝස් ඕපන් කරගන්න බැරි වෙන්න ලොක් කරන ස්විච් එක හම්බෙලා තියෙනවා. ඊට පල්ලෙන් අපිට හතරම ඉලෙක්ට්‍රික් වින්ඩෝස් විදියට හම්බෙන්නේ. එතකොට මේ ඉස්සරහා ඩ්‍රයිවර් සයිඩ් එකේ වින්ඩෝ එක විතර ඔටෝ ෆන්ක්ෂන්. ඒ කියන්නේ අර අපි ඩබල් ප්‍රෙස් යටට ප්‍රෙස් කරාම ඔටෝ ඕපන් වෙන විදියට හදාගන්න පුළුවන්. අනිත් ඒවා සිංගල් ප්‍රෙස් තියෙන. ඒ කියන්නේ අපි ඔබාගෙන ඉන්න ඕන ඕපන් කරන්නයි ක්ලෝස් කරන්නයි. මේ ඩ්‍රයිවර් සයිඩ් එක අපිට මෙහෙම දෙපාරක් පල්ලෙහාට කරාට පස්සේ මේක ඔටෝම ඕපන් ක්ලෝස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඩෝර් එකේ යටින් අපිට බොටල් හෝල්ඩර් එකක් හම්බෙලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් මිලිලීටර් 500ක ලීටර එක වගේ බෝතලයක් දාගෙන යන්න පුළුවන් අවුලක් නැතුව. ඒ වගේම පොඩි ස්ටෝරේජ් කැබින් එකකුත් හම්බෙලා තියෙනවා. ඒකෙන් වමට ආවම අපිට අපේ ස්පීකර් එක බලා ගන්න පුළුවන් ඩෝර් එකේම තියෙනවා.
මේක AC කවුලින්ස් ගැන ගත්තම් මේ රවුන්් ෂේප් එකට තමයි තියෙන්නේ. නිකන් අර ඇක්සියෝ අලුත් වෙලාවේ රවුන්් ෂේප් එකටම නැත්නම් MG ZS එක එනවා වගේ රවුන්් ෂේප් එකට තමයි එන්නේ. මේක මේ ඩයල් එක දකුණට කරාම AC කවුලින් එක වැහෙනවා. ඒ වගේම ආයේ වමට කරගුවම AC කවුලින් එක ඕපන් වෙනවා බලන්න පුළුවන්. අපි මේකේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකට ආවට පස්සේ අපිට නම් පේන්නේ නිකන් අර නිකන් මට නම් නිකන් පේන්නේ එයාක්‍රාෆ්ට් එක වගේ නිකන් පෙනුමක් තමයි තියෙන්නේ. නිකන් මෙහෙන් මේවා ටික ඇවිල්ලා මෙතන සිල්වර් ලයින්ස් එනවා වටේම. ඒ වගේම අපිට ස්පීඩෝමීටර් එක මැද්දෙන් බලන්න පුළුවන්. ඒ වගේම වම් පැත්තේ අපිට ඩිජිටල් RPM මීටරයක් තමයි හම්බෙන්නේ ගියර් පොසිෂන් සිලෙක්ට් එකත් එක්ක. ඒ කියන්නේ ගියර් පොසිෂන් එක මොකෙද තියෙන දැන් මම මේක දැන් රිවර්ස් එකට දාපුවම R එකට එනවා N drive. ඒ වගේම මේකේ මැනුවල් මෝඩ් එකක් තියෙනවා මේ පැත්තේ. ඒක දැම්මම මැනුවල් එකේ ඉන්න ගියර් එක සෙකන්ඩ් ෆස්ට් වගේ පෙන්නනවා. ඒ වගේම අපිට මයිලේජ් මීටර් එක තියෙනවා ඊට යටින්. ඒක අපිට මාරු කරන්න පුළුවන්. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් අපිට මේ පල්ලෙහා තියෙන මයිලේජ් මීටර් එක අපිට මාරු කරගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන බටන් එකෙන්. අපි ඒක ප්‍රෙස් කරාම අපිට ට්‍රිප් A එක ට්‍රිප් B එක ආයේ මයිලේජ් එකට වගේ මේවා කරගන්න පුළුවන්. ඒ වගේම මේක මේ මෙහෙම කරකුවම අපි දැන් පාකින් එකට අපි ලයිට් එක දාමුකෝ පාකින් එකට. ඊට පස්සේ මේකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරගන්න මෙන්න මේක කරකවලා පුළුවන්. එතනින් දකුණට ආවට පස්සේ අපිට තව ඩිජිටල් මීටර් එකක් හම්බ වෙනවා. ඒකෙන් අපිට පෙන්නනවා ලීටර් මෙච්චර ගානකට කිලෝමීටර් 100ක් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ මෙෂර්මන්ට් එක තමයි පෙන්නන්නේ. කිලෝමීටරයට ලීටර් නෙමෙයි. ලීටර් මේ ප්‍රමාණයට කිලෝමීටර් 100ක් මේකේ දුවන්න පුළුවන් කියලා තමයි මේකේ පෙන්නන්නේ. ඒ වගේම මෙතන මේ ස්ටියරින් වීලේ තියෙන ඉන්ෆෝ බටන් එක. මෙන්න මේ බටන් එකෙන් අපිට මේක මාරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට පේන්නේ ලීටර් මෙච්චර ගානකට කිලෝමීටර් 100ක් යන්න පුළුවන්. අපි අර ඉන්ෆෝ බටන් එකේ බොම කරන්ට් ගන්න. ඒ කියන්නේ දැන් අපි ඇක්සලරේටරේ පාගන ගානට ලීටර් කීයක් වැය වෙනවද? ඊට පස්සේ ඇවරේජ් ස්පීඩ් එක. අපි මේ ට්‍රිප් එක ගියේ ඇවරේජ් ස්පීඩ් එක. තව මේ තියෙන පෙට්‍රෝල් ලීටර්ස් ගානෙන් කොච්චර කිලෝමීටර්ස් ගානක් අපිට යන්න පුළුවන්ද? ඒ වගේ ඉන්ෆර්මේෂන් ටික මෙතනින් හම්බ වෙනවා. ඒ වගේම උඩ ගන්න වෙනවාද 31 සෙල්සියස් කියලා තියෙන්නේ අවුට්සයිඩ් ටෙම්පරේචර් එක. ඒ වගේම පල්ලෙහෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති ෆියුල් මීටර් එක පෙන්නනවා ෆියුල් කොච්චර අපේ ටැංක් එකේ තියෙනවද කියලා. මේකේ ස්ටියරින් වීල් එකට ආවට පස්සේ අපිට මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් තමයි හම්බෙන්නේ. ඒ වගේම එයා බෑග් එක හම්බ වෙනවා අපිට මෙතනින්. මෙන්න මේ ස්ටික් එක මේ රතු පාට ස්ටික් එක මම ආෆ්ටර් මාකට් ගහපු ගමන් මේකේ තියෙන්නේ. මොකද මේකේ එන්නේ සිල්වර් පාට. ඒ සිල්වර් එක ෆේඩ් වෙනවා කාලයක් යද්දි අපි පාවිච්චි කරද්දි. ඒක ගොඩක් මැස්ඩ වල ඒක වෙනවා. ඉතින් මම මේක දැන් ස්ටිකර් එකක් කරලා තියෙන රතු පාට. ඒ වගේම ඊට වම් පැත්තට ආවට පස්සේ අපිට මේ මියසික් ට්‍රැක් එක හරි රේඩියෝ channel එක හරි next previous දාගන්න buttons දෙක හම්බ වෙනවා. ඊට යටින් අපිට volume up down බටන් එක හම්බ වෙනවා මෙන්න මෙහෙම infotainment system එකේ volume up down ගන්න. ඒ වගේම මේ info button එකෙන් අර මං කිව්වා වගේ වෙන්නේ මෙන්න මෙතන තියෙන instrument cluster එකේ details මාරු කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ information button එකෙන්. ඊට පල්ලෙහෙන් call එකක් ආවම answer කරන්න ඒක cut කරන්න decline කරන්න වගේ බටන් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා voice command බටන් එකක්. මේකේ ඔන්න ඔගේ මොම say command කියන ඕනනම් හරියට වැඩ කරන්නේ නැහැ. ඇත්තටම මම try කරලා තියෙනවා. මේ ඒක ලොකුවට වැඩ කරන්නේ නැහැ. ඊට අමතරව මේ ස්ටියරින් වීල් එකේ tilt and telescopic adjustment දෙකම තියෙනවා. ඒ වගේම මෙතනින් අපිට අපේ signal light stick එක හම්බ වෙලා තියෙනවා. ඒ වගේම auto lighting function එක මේකේ තියෙනවා. fog lamp එක on off කරගන්න. auto lighting off, parking light, headlight ඒ ටික සාමාන්‍ය වාහනයක වගේම තියෙනවා. එතකොට high beam එක දාන්න මෙහෙම මේ ඕක උඩට පල්ලෙහාටම යද්දම high beam එක LED එකක් විදියට තමයි හම්බෙන්නේ. ඒක ඇක්ටිව් කරාම මේ පිටිපස්සට දැම්ම high beam එක always active එක දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ වම් පැත්තට ආවට පස්සේ අපිට හම්බ වෙනවා wiper stick එක. ඒකත් normal වගේම තමයි. මේකේ auto wipe එක එනවා. එතකොට auto wipe එකේ sensitivity එක කොහොමද? high ද low ද ඒ ටික අපිට හඳා ගන්න පුළුවන්. ඒක normal වාහනයක වගේම තමයි. මේක පල්ලෙහාට කරාම washer එක active වෙනවා. ඒ ටික ඔක්කොම එකයි. rear wipe එක active කරගන්න. ඒ ටික සාමාන්‍ය වාහනයක වගේම තමයි තියෙන්නේ. ඒ වගේම ඊට පිටිපස්සෙන් තමයි අපිට හම්බෙන්නේ start stop button එක. අපි brake එක press කරලා
ස්ටාර්ට් කරාම මෙතන ලස්සන ඇනිමේෂන් එකක් ඇවිල්ලා ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ වාහනේ ස්ටාර්ට් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට වාහනේ කී එක පෙන්වන්න බැරි වුණා මේ තමයි Mazda 2 එකේ කී එක එන්නේ ලොක් අන්ලොක් එක වගේ සිම්පල් ෆන්ක්ෂන් එකක් එන ස්මාර්ට් කීයක් තමයි හම්බෙන්නේ. මෙතනින් මේ ලොක් එක පල්ලෙහාට කරලා අපේ කී එක එළියට අදලා ගන්න පුළුවන් මෙතන. අපිට මේකෙත් සන්වයිස් හම්බ වෙනවා. ඒ වගේම මිරර් එක එක්ක පොඩි නිකන් ඩොකියුමන්ට් හෝල්ඩර් එකක් වගේ තියෙනවා මේ පැත්තේ. ඒ වගේම පැසෙන්ජර් සයිඩ් එකට ගියාට පස්සේ ඒකෙත් මිරර් එකක් එනවා. ලයිට් එක එන්නේ නැහැ දෙපැත්තෙම. මිරර් එක විතරයි හම්බ වෙන. අපිට උඩ මෙතන ලයිට් එක තියෙනවා. මේක අපිට මෙහෙම ප්‍රෙස් කරලා ඔන් ඔෆ් කරගන්න පුළුවන්. නැත්නම් අර මම කලින් කිව්වා වගේ ඔක්කොම මෙතනින් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඩෝ එකට දාන්න ඔන් ඔෆ් කරගන්න මේ ෆන්ක්ෂන් එක තියෙනවා. මෙතන අපිට රියර් view mirror එක හම්බ වෙනවා. ඊට පස්සේ තමයි අපිට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක හම්බ වෙනවා. ඉතින් අපි මේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ගැන කතා කරනවා නම් ඒකේ පොඩ්ඩක් කතා කරන දේවල් ටිකක් තියෙනවා. ඔක්කොම අපි කතා කරන්න තු සාමාන්‍යයෙන් ෆීචර්ස් ටික අපි කතා කරමු. මෙතන මේක අපිට වාහනේ නවත්තලා තියෙද්දි ටච් ෆන්ක්ෂන් එක විදියට මේක වැඩ කරනවා. වාහනේ අපි යන්න ගත්තට පස්සේ මේකේ ටච් ෆන්ක්ෂන් එක නැති වෙලා මෙන්න මෙතන අපිට බලන්න පුළුවන් අර Audi වල වගේ වීල් එකක් හම්බ වෙනවා. ඒ වීල් එකෙන් තමයි මේක කන්ට්‍රෝල් කරන්නේ. අපි වීල් එක දකුණට වමට කරාම මේක හිම කරගන්න පුළුවන්. ඊට මෙතන ඔයාලට පේනවා ඇති බෑක් බටන් එක තියෙනවා. බෑක් බටන් එක දැම්මම පස්සේ මේකේ මෙනු වලින් බෑක් වෙන්න ඒ වගේ ෆන්ක්ෂන් ටික හම්බ වෙනවා. හෝම් බටන් එක තියෙනවා. හෝම් බටන් එකේ බවට පස්සේ අපි මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ හෝම් එකට යන්න පුළුවන්. ඒ වගේ ෆන්ක්ෂන් තියෙනවා. මල්ටිමීඩියා එන්ටර්ටේන්මන්ට් කමියුනිකේෂන් නැවිගේෂන් settings ඔය වගේ ෆන්ක්ෂන් ටිකක් තියෙනවා. ඉතින් ඕකේ ඩිස්ප්ලේ එක ටර්න් ඔෆ් කරන්න, බ්‍රයිට්නස් හදාගන්න, සේෆ්ටි ෆීචර්ස්, සවුන්ඩ්, ඒ කියන්නේ බේස් එක අඩු වැඩි කරගන්න, ඒ වගේ ඔයාලට ඕන ප්‍රිෆරන්ස් එකට ඔයාලට දාගන්න පුළුවන් ක්ලොක් එක. 12 hours ද 24 hours ද ටයිම් සෝන් හදාගන්න ඒ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ vehicle tab එකට ගියාම rain sensing wipe on කරන්න, door lock functions, ඊට පස්සේ අපිට යන්න පුළුවන් turn signal, කොච්චර ඉන්ඩිකේට් වෙනවද ලේන්. අර අපි මෙතන මේක මේ ස්ටික් එක නිකන් එකපාරක් ඔන්න හෝම් එක කරාට පස්සේ ඔක 3 times on වෙලා සිග්නල් ලයිට් වැඩ කරනවා. ඒක on off කරන්න ඒ ෆන්ක්ෂන් ටික මෙතනින් බලන්න පුළුවන්. ඊට පස්සේ ලයිටිංగ్ ෆන්ක්ෂන් වලට ගියාට පස්සේ ඉන්ටීරියර් ලයිට් එක කොච්චරලා on වෙලා තියෙනවද, ඒ වගේ ෆන්ක්ෂන් ලීවිං හෝම් ලයිට්, ඩේ ටයිම් ලයිට් එක on කරගන්න, ඔටෝ හෙඩ් ලයිට් on වෙන සෙන්සිටිවිටි එක හදාගන්න ඒ ටික අපිට බලා ගන්න පුළුවන්. ඩිවයිස් වලට ගියාට පස්සේ අපිට Bluetooth devices කොච්චර තියෙනවද මේකේ ඒවා ඩිස්කනෙක්ට් කරන්න, තව එකක් ඇඩ් කරගන්න ඒ වගේ ෆන්ක්ෂන් එක. මේ network management කියන එක නම් මෙහෙ වැඩි යූස් වෙන්නේ නැහැ. මේක Wi-Fi එකක් කනෙක්ට් කරලා මේකේ software update එහෙම දාගන්න තියෙන. ඒක මම හිතන්නේ මෙහෙට ලොකුවට වැඩ කරන්නේ නැහැ. සිස්ටම් එකේ අපිට language එක, temperature එක පෙන්වන එක, කිලෝමීටර්ස් පෙන්වන මොන මේකෙන්ද මොන මෙෂර්මන්ට් එකෙන්ද ඒවා ටික බලා ගන්න පුළුවන්. ඔය ටික තමයි ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ ලොකුවටම තියෙන ටික. අනිත් ටික මේ මැප් එක, නැවිගේෂන් එක. නැවිගේෂන් එකට මම මේකෙන් SD කාඩ් එක, කියන්නේ AliExpress එකෙන් ගෙනලා SD කාඩ් එකක් දාගත්තා. නැත්තම් මේකෙන් නිකන් කම්පාස් එකක් වගේ තමයි එන්නේ. අපේ ඒ කියන්නේ ලංකාවේ මැප් එක එන්නේ. ඒක අපි ඔය සාමාන්‍යයෙන් AliExpress එකේ වගේ SD කාඩ් එකක් ගෙනලා දාගත්තම ඒක හදාගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ මේන්ලි තියෙන්නේ. ඇප්ලිකේෂන් වල ඉතින් අපිට ෆියුවල් ඉකොනොමි මොනිටර් එක බලන්න පුළුවන්. ඊට පස්සේ මේන්ටෙනන්ස් කොහොමද වෙන්නේ, ෂෙඩ් ඒ කියන්නේ තව ඔයිල් චේන්ජ් එකට කොච්චර මයිලේජ් එකක් තියෙනවද, ඒ ටික අපිට හදා ගන්න පුළුවන්. වෝනින් ගයිඩන්ස් කියලා එකක් තියෙනවා. ඕකේ තියෙන සාමාන්‍යයෙන් මේකට වෝනින් අර මේවා ටික ඔතන ස්ටෝර් වෙනවා. ඒවට මුකුත් නැහැ. ඒ වගේ සාමාන්‍යයෙන් කායකේ තියෙන සෙටින්ග්ස් ඒවා මේවා. එතකොට කමියුනිකේෂන්, එන්ටර්ටේන්මන්ට් අර මේවා ටික මෙතනින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අපිට FM රේඩියෝ අර මේවා දාලා
USB තියෙනවා නම් ඒ ටික ඔක්කොම මෙතනින් සිලෙක්ට් කරලා ප්ලේ කරගැනීමේ හැකියාව තියෙනවා මේකේ. ඉතින් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකෙන් යටට එද්දී අපිට හසාඩ් බටන් එක තියෙනවා. මේක ඉතින් අපේ ලංකාවේ කියනනම් ඩබල් සිග්නල් කියලා වුණාට මේකේ හරිනම හසාඩ් එක. මේ හසාඩ් එක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒ වගේම අර කිව්වා වගේ සර්කල් එයා වෙන්ට් එක හම්බෙලා තියෙනවා මෙතනින්. ඊට පොඩ්ඩක් වමට යන්න මෙතන නෝමල් අර විදියටම එයා වෙන්ට් එක හම්බෙලා තියෙනවා මේ නිකල් නිකන් ලයින් එකත් එක්ක ලස්සනට ඒක හම්බෙලා තියෙනවා. ඒ වගේ මෙතන කුෂන් ඒ කියන්නේ සොෆ්ට් ටච් එකක් තමයි තියෙන්නේ. ඒකත් එක්කම මේකේ ස්ටිචින් එකක් ගිහිලා තියෙනවා දිගටම පැසෙන්ජර් සයිඩ් එකට නිකන්. මෙතන මේකේ ඔය රෙඩ් ස්ටිචින් තමයි ගොඩක් මේකේ තියෙන්නේ ස්පෝටි ගතියට මේක එහෙම සෑහෙන සොෆ්ට් ටච් මැටීරියල් එකක් තියෙන්නේ. ඊට පල්ලෙහාට ආවට පස්සේ අපිට බලන්න පුළුවන් අපේ AC control unit එක. ඉතින් මේකේ සාමාන්‍යයෙන් ඔටෝ AC එක ඇවිල්ලා නැහැ. මේකේ ඉතින් තියෙන්නේ සාමාන්‍ය ෆීචර්ස් ටිකම තමයි බ්ලෝවර් එකේ ස්පීඩ් එක, එතකොට කූල්ද හොට්ද එයා එක එන්න ඕන ඒ ටික බලන්න පුළුවන්. AC on off කරන බටන් එක. මේ පිටිපස්සේ වින්ඩ්ෂීල්ඩ් එකේ එයා හොට් කරන බටන් එක. ඊට මේක එයා සර්කියුලේෂන් එකට නම් මේ දීලා තියෙන පොඩි නොබ් එකක්. මේ වගේ ස්ලයිඩ් කරලා ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ මේකෙත් AC මෝඩ් ටික ඔයාලට ඩිරෙක්ට් වෙන්න ඕනද, ඔයාගේ කකුල් වලටයි ඔයාලට ඩිරෙක්ට් වෙන්න ඕනද, ඊට පස්සේ කකුල් වලට විතරක් එන්න ඕනද, කකුල් වලට ඉස්සරහා වින් ස්ක්‍රීන් එකටයි බ්ලෝ වෙන්න ඕනද, නැත්නම් ඉස්සරහා වින් ස්ක්‍රීන් එකට විතරක් එන්න ඕනද කියලා මේ ඩයල් එකෙන් අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම මෙතන උඩින් අපිට මෙන්න මේ ඒරියා එකෙන් බලන්න පුළුවන් පැසෙන්ජර් සීට් බෙල්ට් දාලාද නැද්ද කියලා මෙතන අපිට පෙන්නනවා මෙන්න මේ පොඩි ඒරියා එකේ. ඊටත් පල්ලෙහාට ආවට පස්සේ අපිට අර මං කිව්වා අර SD කාඩ් එක දාන්න ස්ලොට් එක හම්බ වෙනවා. අර මං කිව්ව map SD කාඩ් එක දාපු ස්ලොට් එක. ඊට එහා පැත්තේ USB පෝඩ් එකක් හම්බ වෙනවා මොන හරි charge කරගන්න හරි මොනවාට හරි. ඒ වගේම මෙතනින් අපිට හම්බ වෙනවා 12 volt power outlet එකක් ෆෝන් එක charge කරගන්න වගේ ඒ වගේ features. ඒ වගේම මෙතන පොඩි storage compartment එකක් හම්බ වෙනවා මොන හරි ෆෝන් එක වගේ. ඉතින් ඒ වගේ මෙතන අපිට CD ප්ලේයර් එකක් හම්බ වෙනවා. දැන් නම් ගොඩක් වාහන වල ඒක පාවිච්චි වෙන්නේ මෙතන CD eject එක. ඒ වගේ CD ප්ලේයර් එකකුත් මේකේ හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ අපි මෙතන මේ දැන් අපි සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරද්දි මෙන්න මෙතන කකුල කොහොම අපි තියා ගන්නවනේ. එතනත් අපිට හම්බෙන්නේ මේකේ කුෂන් එකක්. මේ සෙක්ෂන් එක ඔක්කොම පැඩඩ් කරලා කුෂන් කරලා තියෙන මේ කකුල එහෙම තියාගන්න. ඒ කියන්නේ අමාරුවක් නැතුව ප්ලාස්ටික් එකකට තියාගන්නවා වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් හොඳට කකුල රෙස්ට් කරන් යන්න පුළුවන්. මේ දෙපැත්තෙම අපිට හම්බෙනවා මේ පැසෙන්ජර් සයිඩ් එකේ ඒවා කුෂන් කරලා තමයි තියෙන්නේ. කොට අපි Mazda 2 එකේ එන්ජින් එක ගැන කතා කරනවා නම් මේක එන්ජින් වේරියන්ට්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. 1.3 ලීටර් 1.5 ලීටර් ස්කයි ඇක්ටිව් එන්ජින් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 1.5 ලීටර් 2.0 ලීටර් හයිබ්‍රිඩ් එන්ජින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඩීසල් 1.5 ලීටර් ස්කයි ඇක්ටිව් D කියලා එන්ජින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් 5 ස්පීඩ් මැනුවල් ගියර්බොක්ස් එක 6 ස්පීඩ් ස්කයි ඇක්ටිව් මැනුවල් ගියර්බොක්ස් ඇවිල්ලා තියෙනවා. සමහරලාට මේක දැන් තියෙන්නේ 6 ස්පීඩ් ස්කයි ඇක්ටිව් ඔටෝමැටික් ගියර්බොක්ස් එක. ඉතින් මේ වාහනේ තියෙන ස්කයි ඇක්ටිව් G 1.5 කියන එන්ජින් එක. ඒ කියන්නේ 1500cc පෙට්‍රල් එන්ජින් එකක් තියෙන්නේ. එතකොට මේකේ පවර් එක ගැන ගත්තොත් අපිට හෝස් පවර් 114ක් ගන්න පුළුවන් 6000 rpm එකේදී. ඒ වගේම 150 නිව්ටන් මීටර් ස්ටෝක් එකක් ගන්න පුළුවන් 4000 rpm එකේදී. හරි. අපි දැන් මේ වාහනේ තියෙන ෆීචර්ස් ගැන කතා කරන්නේ. දැන් අපි කතා කරමු මේ වාහනේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවාද, ඩිස්ඇඩ්වාන්ටේජස් මොනවාද. එතකොට මුලින්ම පටන් ගමු ඇඩ්වාන්ටේජස් වලින්. මුලින්ම ප්‍රයිස් රේන්ජ්. මේ ප්‍රයිස් රේන්ජ් ගැන කියන්නේ මේක දැන් සාමාන්‍යයෙන් යන්නේ ලක්ෂ 80ක් 90ක් අතර රේන්ජ් එක තමයි Mazda 2 hatchback එක යන්නේ. දැන් ඒ අතර යන අපි වෙන වාහනයක් වෙන
මොඩල් එක වාහනයෙන් ගැන කතා කරොත් අපි කියමු Toyota Vitz එක. නැත්තම් තියෙනවා Suzuki Swift එක. එහෙම නැත්නම් Honda Fit එක. ඔය තුන තමයි තියෙන්නේ. ඉතින් ඒ තුනෙන් ගත්තම performance wise ඒ වගේම ගත්තම driving experience එක wise ගත්තම මට නම් හොඳ Mazda එක. ඒ කියන්නේ ඒක personally මට හොඳම Mazda එක. මොකද මම ඔය වාහන තුනම drive කරලා තියෙනවා. ඒ අතරින් ගත්තම මට Mazda එක තමයි හොඳම තියෙන්නේ. ඒ කියන්නේ තියෙන අර driving experience එකෙන් driving pleasure එකෙන් ඒක ගත්තම Mazda එක හොඳටම හොඳයි. ඒ වගේම ගත්තම engine capacity එක ගත්තම මේක 1.5 ලීටර් මම අර කිව්වා වගේ ඉන්නේ. එතකොට අර වාහන වලට වඩා performance එක පොඩ්ඩක් වැඩි මේ. ඒ වගේම ගත්තම වාහනේ unique. ඒ කියන්නේ වැඩි Honda Fit Toyota Vitz Honda Fit එක එතකොට Swift එක වගේ පාරේ වැඩි දකින්න තියෙන වාහනයක් නෙමෙයි මේ Mazda 2 එක කියන්නේ. ඉතින් ඔයාලා ආසන යුනික් වාහනයක් වැඩි පාරේ දකින්න නැති වාහනයක් කියලාවන්න Mazda 2 එක හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මම මේක අරගෙන දැන් අවුරුද්දකට පොඩ්ඩක් වැඩි. මම මේ අවුරුද්දටම වගේ දැකලා තියෙන්නේ මේ වාහන 6ක් 7ක් පාරන දැකලා තියෙන. ඒට ඇරෙන්න නම් මම වැඩි දැකලා නැහැ මේ වාහනේ පාරේ. එතකොට ඔයගොල්ලෝ ඔය යුනික් වාහන වලට කැමති නම් යුනික් ස්පෝර්ටි වගේ වාහන වලට කැමති නම් මේ වාහනේ හොඳටම හොඳයි. එතකොට අපි ගත්තම ඩිස්ඇඩ්වාන්ටේජ්. ඩිස්ඇඩ්වාන්ටේජ් ගත්තම මුලින් වෙන්නේ පාර්ට්ස් වල ගාන. පාර්ට්ස් වල ගාන අපි ගත්තම දැන් හිතන්න Honda එක හරි Toyota එක හරි 10000කට ගන්න පුළුවන් පාර්ට් එකක් තියෙනවා. ඒ 10000කට ගන්න පුළුවන් පාර්ට් එක Mazda වලට එද්දී එක 20000ක් 25000ක් වගේ යනවා. ඒ කියන්නේ අර අපි ගත්තම යාර අපි නේ යුරෝප් වාහන වලට යන්නේ. යුරෝප් වාහන වල ගණන් වැඩි කියන්නේ. අන්න ඒ වගේ තමයි ජපන් වුණාට Mazda එකේ පාර්ට්ස් වල ගණන් වැඩි. ඒක පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් Mazda පාවිච්චි කරන්න. ඒ වගේම ගත්තම පාර්ට්ස් හොයාගන්න අමාරුයි කියන කතාවක් ලංකාවේ යනවා. ඕක ඇත්තටම මම ලොකුවට එක්ස්පීරියන්ස් කරලා නැහැ පාර්ට්ස් හොයාගන්න අමාරු කියන කතාව. ඒ කියන්නේ අපි හරියට තනක් හොයාගත්තොත් පාර්ට්ස් ගන්න ඒක ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ ඕන තරම් දැන් තියෙනවා පාර්ට්ස් ගන්න. ඉතින් එහෙම පාර්ට්ස් හොයාගන්න අමාරුයි කියන කතාව මට නම් එහෙම ලොකුවට ඇවිල්ලා නැහැ. ඒක ඉතින් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට කට්ටිය ගන්නවා. ඊට පස්සේ අර මං කිව්ව යුනික්නස් එක. ඒ කියන්නේ මේ වාහනේ වැඩි දකින්න නැහැ කියන එකත් ඩිස්ඇඩ්වාන්ටේජස් කැටගරි එකට යනවා සමහරවිට. මොකද මේකේ දැන් හිතන්න මේක ඇක්සිඩන්ට්ලා මේක මොකක් හරි පාර්ට් එකක් හොයාගන්න ඕන. ඒකට Mazda 2 එක වැඩි ලංකාවේ නැහැනේ. එහෙම වුණාම ඒ පාර්ට් එක හොයාගන්න යන වෙලාව වැඩි අනිත් වාහන වලට වඩා. ඉතින් එහෙම ගත්තම ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ගන්න පුළුවන්. හැබැයි මට නම් ඒ කියන්නේ මම පර්සනලි කැමති යුනික් වාහනයක් ඩ්‍රයිව් කරන්න. එතකොට මේ වාහනේ මට ඒ කියන්නේ ඇඩ්වාන්ටේජ් එකක් විදිහට සමහර අයට ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ෆුවල් එෆිෂියන්සි එකෙන් ගත්තම මේක ඇත්තටම ඇඩ්වාන්ටේජ් එකක්. මේ වාහනේ තියෙන 1500cc එන්ජින් එකත් එක්ක මේක ටවුන් එක කියන්නේ කොළඹ වගේ දුවනවා නම් අපිට සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 15-14ක් වගේ යනවා. එතකොට අවුස්ටේෂන් යනවා. මම මේක දැන් අවුරුද්ද පාවිච්චි කරනවා. මම 4 ගමන් ගිහිල්ලා තියෙනවා. මට සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 25ක් වගේ හයිවේ දුවල් තියෙනවා. නෝමල් රෝඩ් එකත් සාමාන්‍යයෙන් 20ක් 20ක් වගේ වැඩ කරගන්න පුළුවන්. ඒක ඇත්තටම ඒක බලපාන්නේ ඩ්‍රයිව් කරන විදිය. ඒකට මං කිව්වා වගේ මේකේ මැනුවල් මෝඩ් එකක් තියෙනවා. ඒකට මැනුවල් මෝඩ් එකේ low RPM gear change කරොත් ඔයාලට ඊට වඩා ගන්න පුළුවන්. ඒකට ස්පෝර්ට් මෝඩ් එකෙත් ඊට අඩුවෙන් තමයි fuel efficiency එක එන්නේ. ඉතින් එහෙම ගත්තට පස්සේ මේ වාහනේ ගන්න ඉන්න කෙනෙක්ට කියන්න තියෙන්නේ අර මං කිව්ව ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස් බලලා ගන්න. මොකද Mazda එකක් ඇත්තම කතාව Mazda එකක් යූස් කරන්න බෑ බජට් විතර එක්කෙනෙක්ට. ඒ කියන්නේ අඩුවෙන් පාට් දාලා අඩු ගානට පාට් දාලා ඒ කියන්නේ වාහනේ කියන්නේ රිපෙයාර් කරන්න යන එක්කෙනෙක්ට Mazda එක හරියන්නේ නැහැ. ඒක ප්‍රධානම දේ. එතකොට
මැස්ඩයක් ගන්නවන සල්ලි අතේ තියාගෙන ගන්න එකතම හොඳ මොකද මැස්ඩයක අර මංකුවගේ පාට්ටය ගාන සමාර පාට්ට ගැන්න සමාර ජපන් වාහනවලට වඩා දෙගුණක් වගේ වෙන්න පුළුව. එතකොට වාහන ගන්නවන පොඩක් හොයල බලල ගන්න කලින් මේන්ටේනස් කොහෙන්ද කරලා තියෙන්නේ කලින් මේන්ටේනස් හරියට වෙලා තියෙනවාද ඒටික බලලා ජෙනුවන් පාත්ල යස් කරලා තියෙන්නේ ඒටික බල්ල ගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්න ඇත්තරම සෑහන ඩියවරබල් වාහනයක් මේ කියන්නේ බේසිකලිකොත් මේ ජපන් වාහනයන් එතකොට කොමත් ඩියවරබල් තම. එතකොට ඔයාලට ඕන අරමංචවාලට ඕන්න ස්පෝටි ෆිලිංයක් එතකොට ඩ්‍රවිම් ප්‍රශයක සුපිරියට ඕන්න ඔන්න මැස්ලේකට අනක තම සාමාන්‍යෙන් හොඳ. ඉතිං ඒක ගන්නෙක් කෙන අනුව ඩිපෙන්න්න මංකිවගේ ඉතිං ගද්දි හොයල බලල ගන්න අර ලාබෙට මේ මේන්ටෙන් කරගෙන වාහනයන් නෙමේ පොඩ්ඩක් හොයල බලලා මැස්ලයක් ගද්දි ගන්න. ඉතිං ඒක තම මේ වාහන ඩිස්සඩ්වාන්ටේ ජඩ්වාන්ටේ ජිට කියන්න තියෙන්නේ. ඉතිං අදට අපි මෙතරින් මේ වීඩ කිවර කරනවා. ඉතිං අපි කලින්කුවගේ අදගෙනාව මැස්ලට ගෙන්කි එඩිෂන් එක කායක ඇත්බැක් කායක රිවිව එක. ඉතිං අපි මේගේ වීඩියකින් ආය හම්බෙමු මහිතන්නේ ඊළඟ වීඩිය එක අපිට විවස්තිව ගන්න පුළුවන් කියල මංගේතනවා. ඉතිං බෝමරි වීඩිය හොන ලයිකා චැනල සක්සට් කරන ඉති අපි තවීඩුව හම්බෙමු පිස්.